කොහමද අලුත් වීඩියෝක් කරගෙන ආවාලට දැන් අලුතෙන් ආය දෙයක් තියෙනවා ලංකාවේ ළමයින්ට නිතරම් මගෙන් අහනවා ෆේස්බුක් එකේත් මම දකිනවා එක පෝස්ටාලාන ෆුඩ් සර්විස් වේකන්සි අඩුද ෆුඩ් සර්වි වේකන්සිස් නැද්ද ලංකාවට කියලා ඔන්නහොම ප්‍රශ්නයක් යනවා. ඉතින් ඒකට උත්තරයක් දෙන්න ඕනි කියලා හිතුවා. මොකද මේ වීඩියෝ එකකින් මේක YouTube එකට දැම්මාම එකපාර කට්ටියටම දැනුවත් වෙන්න පුළුවන් නිසා තමයි මම මේක කරන්නේ. මොකද ගොඩක් අය මගෙන් මේ දවස්වල අහනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද මෙහෙමද කියලා. ඇත්ත කතාව එක ඉන්ටර්වියුස් තියෙනවා ගන්නේ නැහැ. ඒකට හේතුව ස්පෝකන් ලෙවල් එකේ තවත් දුර්වල මට්ටමක තියෙනවා ලංකාවේ ළමයින්ගේ. ඒක උගන්වන ආයතන වලින් විභාග පාස් කරලා දෙන එක විතරයි කරන්නේ. ඉන්ටර්වියු වලට දානවා ඇති. නමුත් N5 ලෙවල් එකෙන් මේක ගොඩ දාන්න බෑ. N5 ලෙවල් එකේ ස්පෝකන් මට්ටම වාට තිබුණාට මදි පුතේ. හරිද? කතන හැකියාවනේ. මේ මම කියන්නේ පේපර් එක පාස් වුණා කියලා මෙහි ඒ කියන්නේ ඉන්ටර්වියු ගොඩ දා ගන්න බෑ. මම කියන එක පැහැදිලිව තේරුම් ගන්න. වාට N5 දැනුම තිබුණාට කතන හැකියාව නැත්නම් ස්පෝකන් ලෙවල් එක ඒක අනිවාර්යෙන් N4 ලෙවල් එකෙන් තියෙන්න ඕනේ. සහ පුළුවන් නම් ඊට උඩින් හරි තියෙන්න ඕනේ. හරිද? අන්නේ ගැටලුව මත ළමයි ගොඩාක් රිජෙක්ට් වෙනවා සහ ඒ අදාළ ඒජන්සි වලට සහය ගන්න පුජ්‍යලයට නේ මම වගේ මෙහි ඉඳලා ළමයින්ව ඩිරෙක්ට් ගන්න අයත් ඉන්නවනේ. ඉතින් ඒ ගන්න පුජ්‍යලයට හෝ ඒජන්සියට වේකන්සි නැතිකම ඔන්න ඔය කාරණා මත තමයි ඔක තීරණය වෙන්නේ. හරි. ඉතින් ඔයාලා නිකන් ඔයාලා මොරාල් ඩවුන් කරගන්න එපා. මෙහෙම වේකන්සි නැහැ කියලා. එහෙම එකක් නැහැ. ජපානයේ ශ්‍රමයෙන්ගයක් තියෙනවා. වේකන්සි තියෙනවා. හරිද? ෆුඩ් සර්විස් විතරක් නෙමෙයි කෙයා ගිවර් ෆුඩ් සර්විස් කායිගෝ වගේ මොනවද නෝගියෝ වගේ ඒවා ගොඩාක් තියෙනවා. බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ඇකොමඩේෂන් ෆුඩ් ඇන්ඩ් බේවරේජ් ඒ වගේ කැටගරි ගොඩාක් ඔටෝමොබයිල් වගේ දීලා තියෙනවා. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඒ වගේ දීලා තියෙනවා. ඉතින් මේ ඔයාලා මොරාල් ඩවුන් කරගන්න එපා. මෙන්න මේ මෙහෙමයි මේ මොනවද වේකන්සි නැහැ කියලා. වේකන්සි නැති එකක් නැහැ. ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ඉගෙන ගන්න ආයතනයෙන් ස්පෝකන් ටික හදාගන්න වෙන ස්පෝකන් ටික හදාගන්න පුළුවන් තැනකට ගිහලා ස්පෝකන් ටික හදාගෙන ඉන්ටර්විව් එකක් ෆේස් කරන එක තමයි හොඳ. මොකද එක්සෑම් මම මේක වීඩියෝ කීප එකම කිව්වා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නෙමෙයි. මම ෆුඩ් සර්විස් ගැන කතා කරනකොට කියලා තියෙනවා මේක එක්සෑම් එක පාස් වුණ පළියට ජපාන්ට එන්න බෑ. දැන් මේක උගන්නන්නේ නැහැනේ පුතේ. ඔයාලට මෙහෙට ඇවිල්ලා ඔයාලට මෙහෙට ඇවිල්ලා කවුරුත් නිහොංග උගන්නන්නේ නැහැ. ඔයා කරන්නේ වැඩ කරන එක. ඉතින් වැඩ කරනකොට එයාලා කියන ඒවා කමියුනිකේට් කරගන්න ඔයාලට බැරි නම්, සංනිවේදනය කරගන්න බැරි නම්, එතකොට ඔයාව රස්සාවෙන් අයින් කරන තත්ත්වෙට උනත් එයාලා වැඩ කරනවා. තේරුමක් නැහැනේ. එතකොට ඔයාටත් එයාලව එපා වෙනවා. බනිනවනේ එයාලා. ඔයාට වැඩේ කරගන්න බැරුණොත් සමහරකට බයින්න පුළුවන්. එතකොට ඔයාලගේ හිත රිදෙනවා. එතකොට කරගන්න බෑ. ඔන්න ඔය හේතු තමයි ඔය Facebook එකේ දැන් ජපාන්ට ඇවිල්ලා SSW වලින් ළමයි වැඩ කරගන්න බැරුව ඇද්දි යාලා බනිනකොට ඉතින් ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා චොත්ත කියොත්සු කෙතනේ ඔවා මම කියපු දේවල් ටික පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා දැනුවත් කරන්න තමයි මම ගත්තේ. වේකන්සි අඩුවක් ජපානයේ නැහැ. තියෙනවා. ඔන්න ඔයාලගේ ස්පෝකන් මට්ටම N4 ලෙවල් එකෙන්වත් හදාගන්න. එතකොට මැච් එකක් ගහගන්න කීමක් ගහගන්න මෙහෙට එන්න පුළුවන් වෙයි. ස්පෝකන් හදන්න ඕනේ ඉන්ටර්විව් පාස් වෙන්න විතරක් නෙමෙයි. ඒකත් තරයේ මතක තියාගන්න. මොකද මෙහෙට ආවට පස්සේ මෙහෙවාව ඉන්ටර්විව් කර කවුරුත් ඉන්නේ වැඩ කරන්න. කියන්නේ ඩේලි කන්වර්සේෂන් එකක් බැරි වුණොත් ඔයාට යාළගෙන් බැනුම් අහන්න වෙනවා. රැකියාවෙන් කුබි කරන්නත් පුළුවන්. කුබි කරනවා කියන්නේ අයින් කරලා දාන්නත් පුළුවන්. එතකොට ඔයාට ජොබ්ලස් ඊට පස්සේ වෙන කයිෂයකට දාන්න මාස 3ක්වත් ඉන්න ඕනේ වීසා පිරිකය වෙලා එන්න. වෙන කයිෂයකට වීසා එක දාලා කයිෂ මාරු කරනවනේ. එතකොට ඒකේ වීසා සින්සේකට දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මාස 2ක් හෝ 3ක කාලයක් වා රැකියාව විරහිතව ඉන්න ඕනේ. මේ බයිටෝ කරන්න බෑ ඔයාලට. බයිටෝ කියලා කියන්නේ පාර්ට් ටයිම්. පාර්ට් ටයිම් කරන්න බෑ. හොරෙන් කරන්න පුළුවන්. හොරෙන් කරලා කොයි හරි වෙලාවක අහු වුණොත් කෙලින්ම කයරු. වියදම් කරපු මුදලවත් හොයාගන්න බැරුව තමයි ලංකාවට යන්න වෙන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න. ලංකාවේ සෙල්ලම් මෙහෙ දාන්න දෙන්න එපා. මේ ජපානේ. හරි මෙහි ඉන්න සෙම්පයිලාගෙන් එක එක දේවල් අහගෙන ඒ විදිහට වැඩ කරන්න එපා. හොඳ අය ඉන්නවා. හොඳ සෙම්පයිලා ඉන්නවා සීනියර්ස්ලා. එයාලා තෝරා බේරා ගන්න එක ඔයාගේ වැඩක්. අර පණ්ඩිත කට්ටියත් ඉන්නවා. ඉතින් එයාලගෙන් මාර්ගය යන්න ගියොත් බොහෝ දුරට අමාරුවට එන්න දින ඉඩකඩ වැඩි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න. ස්පෝකන් ටික හදාගන්න. වේකන්සි වල නම් කිසි අඩුවක් නැහැ.
වේකන්සි තියෙනවා. හොඳ තැනක් බලලා ජපානයට එන්ඩ අර සැලරි ප්‍රශ්නෙත් ම වීඩියෝ කතා කර එකත් බලන්ඩ එක දැන් මාස 2-3ක් වෙනවා දාලා. එහෙනම් ජාමතා ආය අලුත් අප්ඩේට් එකක් පාලට දෙන්න හම්බෙමු. ස්කර සමදෙස්.